graphic card එකක් buy කරද්දී ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතු දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ මොනවාද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් ඔයා graphic card එක select කරද්දී ඔයාලට basically model 4ක් තියෙනවා select කරන්න. මම ඔයාලට කියන්න මොනවාද කියලා. මුලින්ම base version එක තියෙනවා. ඒක නිකන් අපි example එකක් ගත්තොත් මෙතන තියෙන RTX 5060 එක වගේ. ඊට පස්සේ ඒකේ පොඩ්ඩක් උඩ model එකක් තියෙනවා RTX 5060 OC කියලා. එතකොට අරකට වඩා performance පොඩ්ඩක් improve වෙලා තියෙන්නේ. ඊළඟට ඒකේ තවත් උඩ මොඩල් එකක් තියෙනවා. ඒ කියන්නේ ටික high end මොඩල් එක RTX 5060 Ti. Ti කියලා මොඩල් එකක් තියෙනවා. ඊටත් පස්සේ වාට ගන්න පුළුවන් RTX 5060 Ti OC කියන මොඩල් එක. ඒක තමයි ඒ version එක වාට ගන්න පුළුවන් high end version එක. ඉතින් මෙන්න මේ version එක select කරද්දී ඔයා බලන්න ඕනේ ඔයා ගෙවන ගානට ඔයාට හම්බෙන performance worth කියලා. අපි ගත්තොත් ඔයා 5060 එකකින් ඉඳන් 5060 OC එකකට ගියා කියලා සමහර කාඩ් වල බ්‍රෑන්ඩ් වල රුපියල් 15000ක 20000ක ඩිෆරන්ස් එකක් තියෙන්න පුළුවන්. හැබැයි ඔයාලට ලොකු FPS ඉම්ප්‍රූව්මන්ට් එකක් හම්බෙන්නේ නැහැ. FPS 10ක් 15කට ඔයා ඒ වගේ ගාණක් ගෙවලා ගන්න එක වටිනවාද කියලා ඔයා හිතන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ටිකක් වටින දෙයකට තියෙන්නේ 5060 එකේ නම් 5060 Ti එකට ගියොත් ඔයාට FPS 35ක් 45ක් 50ක වගේ ලොකු ගැප් එකක් වෙනස් වෙන්න පුළුවන්. ඔයා ප්ලේ කරන ගේම් එක අනුව ඔයා GPU bound game එකක් ප්ලේ කරනවා නම් ටිකක් ලොකු වෙනසක් වෙනවා. CPU bound නම් එහෙම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයා ආයිත් බලන්න ඕනේ 5060 Ti එකේ ඉඳන් 5060 Ti OC එකකට යද්දි ඔයා ගෙවන ගානට ආයි worth ද කියලා. අපි නම් හිතන්නේ නැහැ ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා කියලා. මේන්ලි බලන්න ඕනේ ඒක බේස් මොඩල් එකක්ද Ti මොඩල් එකක්ද කියන එක. OC කියන එක ඉග්නෝර් කරනවා නම් ගොඩක් හොඳයි. බ්‍රෑන්ඩ් එක අනුවත් ඔයාට ගන්න පුළුවන් ප්‍රයිස් එක ගොඩක් එහෙම වෙනවා. ඔයාලා දන්නවා ඇති නම ගිය බ්‍රෑන්ඩ් එකක් මෙතන ඉස්සරහා තියෙනවා. එක එක බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට එකම මොඩල් එක ලොකු වෙනසක් වෙනවා. ඉතින් ඔයා බලන්න ඕනේ ඔයාට ඕනේ ෆීචර්ස් එක warranty එකක් එක්ක කොහොමද වෙන්නේ කියලා. පෙලක් බ්‍රෑන්ඩ්ස් එනවා 3 years warranty, සමහර බ්‍රෑන්ඩ් එනවා 5 years warranty, ආයි 3 years එනවා හොඳ ෆීචර්ස් එක, RGB triple fan. අන්න ඒ වගේ ඔයාගේ කේසින් එකට ඔයාගේ සිස්ටම් එකට ගැලපෙන්න හොඳ graphic card එකක් select කරන්න. ඔයාගේ සල්ලි නිකරුණේ නාස්ති කරන්න එපා. ඒ සල්ලි වලින් ඔයාට හොඳ power supply එකක් use කරන්න, හොඳ RAM kit එකක් ගන්න, ඒ වගේම හොඳ motherboard upgrade එකකට යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ tips දැනගන්න pcbuilders.lk follow කරලා තියන්න. අපි ඉස්සරහටත් ඔයාලට මේ වගේ saving කරන්න පුළුවන් tips කියන්නම්.